Hello ළමයි, welcome back to my YouTube channel. ළමයි, ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ළමයි මම මේ ඉන්න තැන ගැන ඔයාලා හිතන්න එපා. vlog එක විතරක් බලන්න. ඉතින් ළමයි හෙට අති උතුම් පොසොන් පොයනේ. ඉතින් පොය දවසට කොන්නට කරන නියම කෙම් ක්‍රම කීපයක් කියලා දෙන්න තමයි මම මේ vlog එකකින් ආවේ. තව vlogs මට ඔයාලට විශේෂයෙන්ම දාන්න තියෙන මගේ small business එක ගැන. හැබැයි ඊට කලින් ඔයාලට මේක කියලා දෙන්න ඕන නිසා තමයි මම මේක කියලා දෙන්න ආවේ. හරි ළමයි අපි පළවෙනි ක්‍රමය බලමු. පළවෙනි එක තමයි ළමයි අග්ගිස්ස කොණ්ඩේ අග්ගිස්ස කපන එක. හැබැයි ළමයි ඒක කරන්න ඕනේ අනිවාර්යයෙන්ම පිරිමි කෙනෙක්. මොකද පිරිමි අය කොණ්ඩෙට ගොඩාරියක් ආදරෙයි. ඔයාලා ඉතින් දැකලා තියෙනවනේ ගෙදර ඉන්න තාත්තා එතකොට boyfriend නැත්නම් husband එයාලා කැමති නැහැ අපි කොණ්ඩේ කපනවට. ඉතින් පිරිමි කෙනෙක්ට කියලා ඔයාගේ කොණ්ඩේ අග්ගිස්ස ඔයා කපා ගන්න ඕනේ. පොය දවසට. ඉතින් පොය දවසට එහෙම කැපුවට පස්සේ ඒ කපපු කොණ්ඩ ටික තියෙනවනේ ඒ කොණ්ඩේ අරගෙන මහා රෝස ගසක් යට ඔයාලට පුළුවන් සතෙක්ට එහෙම හාරන්න බැරි වෙන්න වලක් කපලා ඉවර වෙලා ඒ වල ඇතුළට ඔයාගේ කපාගත්ත කොණ්ඩේ ටික දාලා තදට වහන්න. එහෙම කරන ගමන් ඔයාගේ හිතේ විශ්වාසය තියාගන්න. එහෙම කරන ගමන් ඔයා හිතන්න මේ රෝස ගහ වගේම මගේ කොණ්ඩෙත් මේ විදියටම ගොඩාක් දැවන්ත කොණ්ඩයක් විදියට වැවෙන්න ඕනේ, දික් වෙන්න ඕනේ, ඝනකම කොණ්ඩයක් වෙන්න ඕනි කියලා ඔයා ඔයාගේ හිතින් හිතන්න. ඊට පස්සේ දෙවෙනි ක්‍රමය තමයි ළමයි දැන් පළවෙනි ක්‍රමේ කරන්නත් පුළුවන් මේක කරන්නත් පුළුවන්. මේව ළමයි ඉස්සර පැරණි කට්ටිය කරපු කෙම් ක්‍රම හිතේ විශ්වාසයෙන් කරනවා නම් මේව ඇත්තටම සාර්ථකයි. ඉතින් දෙවෙනි එක තමයි ළමයි දැන් ඔයා කොණ්ඩේ කපනවනේ. ඊට පස්සේ ගලාගෙන යන වතුරකට ඔයාට පුළුවන් මේ කොණ්ඩේ දාන්න. ඒ දාන ගමන් ඔයාට හිතන්න පුළුවන් මගේ කොණ්ඩේ මේ ගලාගෙන යන වතුර සේම ගලාගෙන යන දිගම දිග මහා ලොකු කොණ්ඩයක් මට ලැබිලා තියෙනවා කියලා ඔයාට හිතන්න පුළුවන්. ලැබේවා කියලා ඔයාට හිතන්න පුළුවන්. ඊට පස්සේ ළමයි සමහර අයට ඉතින් හිතන්න පුළුවන් මේවා හරි බොරු දේවල් කියලා. නැහැ ළමයි ඕනම දෙයක් තමන්ගේ හිතේ විශ්වාසය තියාගෙන කරනවා නම් ඒ දේ සාර්ථක කරගන්න පුළුවන්. මම අත්දැකීමෙන් කියන්නේ මොකද මගේ කොණ්ඩෙට මම කරපු දේවල් ගැන ඉතින් ඔයාලට කියලා දෙනවා කියන්නේ ඉතින් ඒක හොඳ දෙයක්නේ. ඉතින් මම අද මේ vlog එක දාන්න හෙට පොය නිසා ඉතින් පොයට ඔයාලට කරන්න පුළුවන් දෙයක් නිසා මම දැකලා තියෙනවා හෙන දිග කොණ්ඩ තියෙන ගෑල්ලම මම ඕනි තරම් දැකලා තියෙනවා. හැබැයි ඒ කොණ්ඩේ කිසිම පෝෂණයක් නැහැ, දිග විතරයි. දැන් මගේ කොණ්ඩේ බලන්නකො මගේ කොණ්ඩේ දිගට හරියන මහත තියෙනවා. හොඳ බොලියම් එකක් තියෙන කොණ්ඩයක් තමයි මට තියෙන්නේ. ඉතින් ළමයි තුන්වෙනි එක තමයි එයාට පුළුවන් විෂුවලයිස් කරන්න. ඒ කියන්නේ ඔයාට දිග කොණ්ඩයක් තියෙනවා කියලා ඔයාට හිතින් හිතන්න පුළුවන්. ඔයාට ඒක ලැබුණා කියලා හිතන්න පුළුවන්. ඒක ලැබුණට ඔයාට විශ්වයට ස්තුති කරන්න පුළුවන්. ඒක තමයි විෂුවලයිස් කරනවා කියන්නේ. ඉතින් ඔයාලා ළඟ ලුණු පහනක් නැත්නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේක හදාගන්න. මම ඔයාලට පෙන්නන්නම්. වැඩියනේ. ඕනි කෙනෙක් ඉන්නවා නම් කියන්න මම හදන විදිය කියලා දෙන්නම්. මෙන්න මේ විදියට ලුණු පහනක් පත්තු කරන්න. එහෙම නැති වුණත් ඔයා දැනට නිදා ගන්න. ඔයා ඉතින් ඇඳට යනෝනේ බෙඩ් එකට ගියාට පස්සේ මම හිතන්නේ මෙහෙම. මං හිතන විදියට ඔයාලත් හිතලා බලන්න. මං හිතන්නේ මෙහෙම. දැන් මං හිතාගෙන ඉන්නේ මං ඉන්නේ ගෙදර උළුවස්ස ළඟ. එතකොට එතන උළුවස්ස ළඟ ඉන්නවා කියලා හිතාගෙන ඔයා මේක හිතන්න ඕනේ. මෙහෙම. මම ගෙදර උළුවස්ස ළඟ ඉන්නවා. මගේ කොණ්ඩේ මගේ දෙපතුල ළඟට වෙනකම්ම දිගයි. මේ වගේ කොණ්ඩයක් මට ලබා දුන්නේ විශ්වයට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. එන්නේ විදියට ඔයාලා හිතන්න ඕනේ. ඉතින් ළමයි එහෙම හිතනවා කියන්නේ ඔයායි හිතන දේ කෙලින්ම ඔයාගේ මොළයට යනවා. ඒ කියන්නේ එතකොට ඔයාගේ මොළය පිළිගන්නවා හිතන දේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදියට විෂුවලයිස් කරන්න. මම කියපු අනිත් කෙම් ක්‍රම ටිකත් ඔයාලා අත්හදා බලන්න. ඔයාලා දන්න මොන හරි ක්‍රම තියෙනවා නම් මටත් පහලින් කමෙන්ට් එකක් දාන්න. ගොඩක්
තිග බ්ලොග් එකක් නෙමෙයි මේක. ඉතින් මම දන්න දේවල් තමයි ඔයාලට කිව්වේ. පිළිගන්න නොගෙන එක ඔයාලගේ වැඩක්. ඉතින් ළමයි ඔයාලට මේ බ්ලොග් එක ගොඩක් වටිනවා කියලා හිතලා තමයි මම මේ විදියට මේ වගේ තැනක ඉඳලා ඔයාලට මේ බ්ලොග් එක අරගෙන ආවේ. එහෙනම් ළමයි ඊළඟ බ්ලොග් එක අරගෙන එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. බයි ළමයි.